ඉතින් වෙනදා වගේ අද අරගෙන ආවේ ඩ්‍රාමා රොමැන්ස් ෆිල්ම් එකක් නම් නෙමෙයි. ලොකු මොටිවේෂන් එකක් තියෙන ඉන්දියා ඉතිහාසයේ රන් සලකුණක් උන. අදටත් ඉන්දියාවේ පවතින විචිත්‍ර සංස්කෘතිය ආරක්ෂා කරන්න මූලික පදනම දාපු රජ පෙළපත තමයි මරාඨී කුඩා ස්වරාජ්‍ය සංකල්පය. සේවස් ගණනාවක බලය තහවුරු කරපු දූෂිත පාලනය තුළින් මුස්ලිම් ආගම විතරක් ඉන්දියාවේ පතරවන්න උත්සාහ කරපු මුගල් මහා අධිරාජ්‍ය බිඳ හෙලන්න පළමු වෙඩිමුරිය නිකුත් කරපු කුඩා ස්වරාජ්‍යයක් වුණ මරාඨී රජතුමාගේ විශිෂ්ට සටන් ඇතුළත් මරාඨී රජ පරපුරේ කතාව තමයි අද ඔයාලා අහන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කුඩා රාජ්‍යයක් වුණ මරාඨී රජතුමා එක ආගමක් විතරක් පැතිරුණොත් මහා සංස්කෘතිය ගොඩනගන්න පුළුවන් සුන්දර භූමිභාගයක් වන හින්දුස්ථානයට වෙන විනාශය දැකලා සියලු ජාතීන්ගේ අයිතිය තහවුරු කරමින් ස්වරාජ්‍ය සංකල්පය ගොඩනගන්න පළමු වෙඩිමුරිය නිකුත් කරන්නේ යම් දවසක මේ සටනේ අවසානය දකින්න කලින් මම මිය ගියත් මේ වපුරපු බීජය මේ සටන අවසානය දක්වාම අරගෙන යයි කියන බලාපොරොත්තුව සනාථ කරලා. ඉතින් ඔන්න උතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන්ගත්තු විඩානියේ නම් අන්තිම තප්පරය වෙනකම්ම ගැම්මට බලන්න පුළුවන්. මේ මූවි එක තමයි 2025 අලුතෙන්ම රිලීස් වුණ චාවා කියන හින්දි මූවි එක. මේ මූවි එකට 33000ක ප්‍රේක්ෂක ජනතාවගෙන් 8.5ක් වගේ ඉහළම IMDb රේට් එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි විකි කෞශල්, රශ්මිකා මන්දනා වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් ඓතිහාසික ප්‍රෞಢත්වය ඒ විදිහටම ආරක්ෂා වෙන පරිදි තමන්ගේ රංගනය අති සාර්ථකව මේ චිත්‍රපටය තුළ දියත් කරලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාවම කියනවා. ආරාධනා කරනවා අන්තිම විනාඩිය වෙනකම්ම මාත් එක්කම රැඳිලා ඉන්න කියලා. ඉතින් පටන් ගන්නකොටම අපිට පේන්නන්නේ ඉන්දියාවේ රාජවංශ පරිවර්තනය පිළිබඳව මෙන්න මෙහෙම කතාවක් කියනවා. සියවස් ගණනාවක් තිස්සේ මුළු ඉන්දියාව පුරාම එමත් නැතිනම් හින්දුස්ථානයේ බලය එක තැනකට කේන්ද්‍රගත කරලා තිබුණේ මොගල් මහා රාජවංශය. මොගල් අධිරාජ්‍යය ඉන්දියාවේ සියලුම ප්‍රාන්ත පුරා පැතිරිලා තිබුණා. මේ කාලේ මොගල් අධිරාජ්‍යයේ දූෂිත පාලනය නිසාම කුඩා රාජ්‍යයන් ගණනාවක් ගොඩනැගෙමින් තිබුණා. මොගල් රාජවංශය බිඳ හෙලන්න හැම රජ කෙනෙකුම උත්සාහ කළේ තමන්ගේ බලය රැකගන්න. මොකද මේ වෙනකොට මොගල් අධිරාජ්‍ය සියලුම කුඩා රාජ්‍යයන්ට දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරපු නිසා. මේ අතරේ තමයි මරාඨී රාජවංශය මේ වෙනකොට මොගල් ළඟට තිබුණු ප්‍රබලම රාජ්‍ය බවට ගොඩනැගෙමින් තිබුණේ. මොගල් අධිරාජ්‍යගේ දෝෂිත පාලනය අවසන් කරලා හින්දුස්ථානයේ ගොඩනැගෙන අති සුන්දර විවිධ ආගම් පදනම් කරගත් සියලු ආගම්වලට ගෞරව කරන මහා සංස්කෘතිය ආරක්ෂා කරන්න එක ස්වරාජ්‍යයක් කටයුතු කරනවා. මොගල් අධිරාජ්‍යයේ නීති හිසරණයක් වුණ භවානී දේවියගේ සහ ශිව දෙවියන්ගේ පාරිශුද්ධ අංශුවකින් ශිවාජී මහා රාජවංශී පින්වත් කුමාරයෙක් උපදිනවා. ඉතින් අන්නේ කුමාරයා තමයි මුළු ಭಾರತයේම ජනතාව වෙනුවෙන් නැගී සිටින ඡත්‍රපති ශිවාජී මහරජ බවට පත්වෙන්නේ. මොගල් රාජවංශයට අභියෝග කළ හැකි එකම රජු බවටත් ශිවාජි පත්වනවා. අවුරුදු දසදහස් ගණනක් මොගල් අධිරාජ්‍යය තමන්ගේ දූෂිත පාලනය ඉන්දියාව පුරාම පතුරවද්දී මරාඨී රජතුමා ස්වරාජ්‍ය සංකල්පය දකිනවා. ඉතින් ඒක නිසාම සියලුම සංස්කෘතීන් සියලුම ආගම් ඉන්දියාව තුළ තිබිය යුතුයි. අන්න ඒකෙන් තමයි මහා සංස්කෘතියක් ගොඩනගන්නේ කියලා. මේ මහා පුරුෂයා අධිෂ්ඨානයක් ගන්නවා ඉන්දියාව පවතින්නේ යම් කාලයක්ද ඒ කාලය පුරාවටම සියලුම ජන සංස්කෘතීන් ඒ ලෙසින්ම වර්ධනය වෙමින් ආරක්ෂා විය යුතුයි. ඒකට මූලික අඩිතාලම අද මම හදනවා කියලා. ඉතින් ඔන්න උතනින් තමයි සියවස් ගණනාවක් අධිරාජ්‍යයක් වුණ මොගල් ප්‍රබල රාජ්‍යයේ බලකණු හෙල්ලෙන්න පටන් ගන්නෙ. කොහොමුණත් ඡත්‍රපති සිවාජිට තමන්ගේ පාලන කාලය තුල ප්‍රබල සටනක් දියත් කළත් රෝගාතුර වීම නිසා මේ සිහිනේ යථාර්ථයක් කරගන්නට පෙර ඡත්‍රපති සිවාජී මහරජතුමා මිය යනවා. මේ ආරංචිය මොගල් රාජවංශයේ ඖරංගසේබ් අධිරාජ්‍යයට දැනගන්න ලැබුණාම මොගල් අධිරාජ්‍යය ගොඩාක් සතුටු වෙනවා. අධිරාජ්‍යය පුරාම මේක නිසා උත්සව පවා පවත්වන්න කියලා මොහු නියම කරන්නේ තමන්ට තිබුණු ලොකු හිසරදයක් නිදහස් වුණා කියලා හිතලා. නමුත් මේ දවසේම මරාඨී කුඩා රාජ්‍යයේ නව රාජකීය තනතුරට ඡත්‍රපති සිවාජිගේ පුතා වෙන අවුරුදු 22ක් වෙන සාම්භාජී මහරජතුමා පත් වෙනවා. මේකත් එක්ක තමයි මුළු ඉන්දියාව පුරාම බලය තහවුරු කරගත්ත මොගල් අධිරාජ්‍ය ඖරංගසේබ්ට ආයමත් තමන්ගේ සැනසීම අහිමි වෙන්නේ. කොහොම වුණත් ඡත්‍රපති සිවාජිගේ මරණීය උත්සවයක් විදිහට මොගල් අධිරාජ්‍ය තුල සමරනවා. ඉතින් ඒකෙන්ම තේරෙනවනේ මොගල් අධිරාජ්‍ය සිවාජී මහරජතුමාට මොනතරම් බයද මේ රාජ්‍ය පැතුරුනොත් තමන්ගේ රාජ්‍ය විනාශ වෙනවා කියලා. මේ තරම් අධිරාජ්‍යයක් තියෙද්දි මොගල් රජතුමාගේ හිතේ තියෙනවා කියන්නෙම
මරාති රාජ්‍යයේ අතිශයින් ප්‍රබල විය යුතුයි. කොහොමුණත් මොගල් අධිරාජ්‍යයේ සේනාධිපති නායකයා වෙච්ච ඛාන් සමන් නම් මේ මොහොතේ ඉන්නේ බොහෝම සුවපහසුවට තමන්ගේ ශරීරය රාජකීය සම්බාහන ශිල්පයට කියලා සම්බාහනය කරගන්න ගමන්. මොකද ඛාන් සමන් හිතනවා මරාති රජතුමා මිය ගියපු නිසා අලුතෙන් පත්වුණ සාම්භාජි රජතුමාට මොගල් රාජ්‍යයට ආක්‍රමණයක් දියත් කරන්න ලොකු කාලයක් යයි කියලා. ඛාන් සමන්ට වරදින්නේ ඔන්න ඔතන. මේ වෙනකොටත් මරාති රාජ්‍යයේ සාම්භාජි රජතුමා මොගල් අධිරාජ්‍යයේ ප්‍රබලම පරිපාලන කේන්ද්‍රස්ථානය සහ ආර්ථික මධ්‍යස්ථානය ඒ වගේම ලස්සනම නගරය වෙන බුරහාන්පුරම් වලට ප්‍රහාරයක් එල්ල කරලා මේ වෙලාවේ රාජපුරුෂයෙක් ඇවිත් ඛාන් සමන්ව දැනුවත් කරනවා මරාති සේනාවක් මේ පැත්තට එනවා කියලා. මේ වෙනකොටත් බුරහාන්පුරම් නගරය පුරාම මරාති සෙබළුන් තමන්ගේ බලය තහවුරු කරගෙන ඉවරයි. මරාති රාජ්‍යයේ ස්වර්ණ සංකේතය සාම්භාජි මහරජතුමා සුදු වෙළඹක් පිට නැගිලා බුරහාන්පුරම් ආරක්ෂක වළල්ලට උඩින් මෝගල් සෙබළු ඉස්සරහටම තම වෙළඹ මෙහෙයවමින් එනවා. එකිනෙකා මෝගල් සෙබළු සාම්භාජි රජතුමා වට කරගනිද්දී එක කඩුපාරෙන් තමන්ගේ ඉස්සරහට එන මෝගල් සෙබළුන්ව මරා දමන්න සාම්භාජි රජතුමාට පුළුවන් වෙනවා. සිංහෙක් වගේ මේඝ ගර්ජනා කරමින් සාම්භාජි රජතුමා මෝගල් සෙබළුන්ව වනසනවා. මොගල් සේනාව එකා දෙන්න මේ යද්දී මරාති සේනාව ඉදිරියටම යනවා. මරාති සෙබළු එකිනෙකා මත නැගිලා ඉනිමගක් හදාගෙන බුරහාන්පුරම් බලකොටුවේ මාලිගයට ඇතුල් වෙනවා. මේ වෙලාවේ තමන් විරුද්ධව සටන් කරන මොගල් වංශයේම කුඩා දරුවෙක් මේ සටන් බිම මැද අසරණ වෙලා අඬන හැටි දකින සාම්භාජි රජතුමාගේ හදවත මොහොතකට නතර වෙනවා. සාම්භාජි වහාම දරුවව සියතට අරගෙන ඒ දරුවගේ මෑණියන් අතට දෙනකොට පිටිපස්සෙන් එන මොගල් සෙබළෙක් සාම්භාජිට කඩුපහරක් එල්ල කරත් ඒක වළක්වන්න තියුණු අවධානයෙන් ඉන්න මරාති සෙබළෙක්ට පුළුවන් වෙනවා. මේ විදිහට ටිකෙන් ටික ඉදිරියට යන සාම්භාජි රජතුමා මොගල් සේනාධිනායකයා ඛාන් සමන් ළඟටම කිට්ටු වෙනකොට එකපාරටම ඛාන් සමන් ඉන්න මේ මණ්ඩපයේ බෝගත කුටියකට සාම්භාජි රජතුමා ඇදගෙන වැටෙනවා. මේ වෙලාවේ සාම්භාජිගේ පිටිපස්සෙන් මේ කුටිය ඇතුළේ ඉන්න සති ගණනාවක් කුසගින්න හිටපු සිංහෙක් වියරුවෙන් වගේ කඩාගෙන පනිනවා. නමුත් අති දක්ෂ රණශූරයෙක් වුණ සාම්භාජි මේ සිංහයාගේ හකුපාඩා දෙපැත්තට ඉරා දමලා මේ කුටියෙන් පිටතට ඇවිල්ලා ඊළඟ මොහොතේ ඛාන් සමන්ගේ පිටට තට්ටු කරාම කොච්චර රණකාමියෙක් වුණත් ඛාන් සමනුත් මොහොතකට හෙල්ලෙනවා. ඊළඟ මොහොතේ ඛාන් සමන්ව උස්සලා පොළවේ ගහන සාම්භාජි රජතුමා ඛාන් සමන්ට කියනවා මරාති රාජ්‍ය සර්වජන යහපත උදෙසා අරගෙන යන ප්‍රතිපත්තිය විනාශ කරන්න එක මොගල් සෙබළෙක් හරි අතක් හරි ඉස්සුවත් උන්ව විනාශ කරනවා කියලා. මේ ගර්ජනා හඬට එළියේ ඉන්න මරාති සෙබළු ජය භවානී කියලා ජය ഘോഷා නංවනවා. ඉන්පසුව මේ භූමියේම කඳවුරුලා ගන්න මරාති සෙබළුන් ඉදිරි සටන් පිළිබඳව සාම්භාජි මහරජතුමත් එක්ක සාකච්ඡා කරන ගමන් රාත්‍රී ආහාරය ගන්නවා. නමුත් මේ වෙලාවේ සාම්භාජි මහරජතුමාගේම මවගේ සොහොයුරන් කීප දෙනෙක් යටපත් කරගත්ත මොගල් රාජ්‍යයේ ප්‍රාන්ත තමන්ට පවරයිද කියලා සාකච්ඡා කරනවා. මේ වෙලාවේ සාම්භාජි මහරජතුමා තමන්ගේ මාමා හම්බීර් එක්ක කියනවා පිය රජතුමා වගේම මව් බිසවගේ ආදර රැකවරණය දෙකම මේ වෙනකොට තමන්ට අහිමි වෙලා තිබුණත් ඔබ මට ඒ දෙන්නගෙන් ලැබෙන රැකවරණය නොඅඩුව ලබා දෙනවා කියලා. මේ වෙලාවේ සාම්භාජි රජතුමා මාමට කියනවා පොඩි කාලේ වගේ මට ශම්භූ කියලා ආදරෙන් කතා කරන්නකෝ මාමේ මට ඒකයි දැනෙන්නේ යුවරජ කියන එක නෙමෙයි කියලා. ඉතින් මේ සෙනෙහස් කතා බහවලින් පස්සේ සාම්භාජි මහරජතුමා සියලු සේනාව දැනුවත් කරනවා මගේ තාත්තා චතුරපති ශිවාජිගේ සිහිනය මේ මහ පොළොවේ සනාත කරනතුරු ඔබ කිසි කෙනෙක් අඩියක් පස්සට නොගත යුතුයි කියලා. මේ වෙලාවේ සියලුම සේනාවේ සෙබළුන් ජය භවානී කියලා මහ පොළොව ගිගුම් දෙන තරම් එක හඬට ප්‍රතිඥා දෙනවා. මේ අතරේ අපිට පෙන්නනවා සාම්භාජි මහරජතුමාගේ පුංචි අම්මා සෞරාබායි තමන්ගේ දරුවට යුවරජ තනතුරු ලැබිය යුතුයි කියලා තමන්ගේ සැමියත් එක්ක රහස් කුමන්ත්‍රණයක් කරනවා. හරියට ඇඟේ නිතර ඇනෙන කටුවක් වගේ තමයි මේ සාම්භාජි රජතුමා කියලා සෞරාබායිගේ සැමියත් මේ වෙලාවේ තමන්ගේ බිරිඳට උඩගෙඩි දෙනවා. ඇත්තටම සාම්භාජි මහරජතුමාගේ ස්වරාජ්‍ය සංකල්පය තමන්ගේ පියා ඡත්‍රපති දැකපු අනාගතයේ මුළු මහත් ජනතාවටම සුවසිත සලසන යහපත් අරමුණක් වුණත් මේ අයගේ නම් අරමුණ වෙන්නේ තමන්ගේ පවුලට පාලන බලය ලබා ගැනීමම විතරයි. ඉතින් මේ විදිහට තමයි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සුවසිත උදෙසා අනාගතය සුරක්ෂිත කරන්න උත්සාහ කරන සාම්භාජිට විරුද්ධව පවුල ඇතුළින්ම කුමන්ත්‍රණයක් ගොඩනගන්නේ. කොහොම නමුත් මොගල් අධිරාජ්‍යයට විරුද්ධව දියත් කරපු සටන ජයග්‍රාහීව අවසන් කරපු සාම්භාජි රජතුමා සිංහ සෙයියාවෙන් ආපහු මාලිගාවට ඇතුල් වෙනවා. ඉතින් ආදරණීය බිරිඳ ශ්‍රී සඛී පුත් කුමරා සහ දියණිය වූ පිරිවරාගෙන සාම්භාජි රජතුමාව පිළිගන්නවා.
පූජා තැටිය වතා තුනත් ඉක්මවලා පස්වතාවක් රජතුමාගේ මුහුණ වටේ කරකවන්න තරම් ඒ මුහුණේ රාජ්‍ය තේජසු දැක්කහම ශ්‍රී සකී බිසවට උන් හිටි තැනුත් අමතක වෙනවා. ඉතින් මුළු පිරිසම මේ සිදුවීමට සිනහ ගන්වන්නේ ශ්‍රී සකීට තවමත් සම්භාජිගේ ප්‍රේමී උණුසුම දැනෙනවද කියලා අහන ගමන්. ඉතින් ඊළඟට රාත්‍රී කාලේ රජතුමා සහ බිසව තනි වෙලා සක්මන් කරනකොට ශ්‍රී සකී කියනවා වෙන බිසවරු රජතුමා සටනට ගිහින් ආවහම තනි කරලා ගියා කියලා කේන්ති ගන්නවා. ඒත් මම නම් ආපු වෙලාවේ ඉඳන්ම hina වෙවි ඉන්නව නේද කියලා. ඉතින් ශ්‍රී සකී මේ වෙලාවේ සම්භාජිට විහිළු කරනවා. මෝගල් රාජ්‍යයේ ඩක්කන් සේනාව විතරක් නෙමෙයි ඒ ප්‍රදේශයේ කාන්තා උදවියත් ඔබතුමාගෙන බොහොම උනන්දුවෙන් ඉන්න කියලා. ඉතින් එතකොට සම්භාජි රජතුමා කියනවා මම මොන වගේ කෙනෙක්ද කියලා බිසව මටත් වඩා හොඳට දන්නවනි කියලා. ඉතින් මෙතනදී සම්භාජි රජතුමා නොකියා කියන්නේ කවුරුන් Taman ගැන අවධානයක් දුන්නත් Tamanගේ අරමුණ තියෙන්නේ ස්වරාජ්‍ය ගැන විතරමයි කියලා. ඉතින් මේ වෙලාවේ ශ්‍රී සකී කියනවා ඔබතුමා ගැන මම නොදැනගන්නේ කොහොමද? මම ඔබතුමාගේ දරුණු පතිනිය විතරක් නෙමෙයි මම ශ්‍රී සකී කියලා. ඉතින් මේ කතා බහෙන් පස්සේ ශ්‍රී සකී සම්භාජිව විශේෂ පූජා කුටියකට එක්කගෙන යනවා. ඉතින් පුදසුන මත Tamanගේ පිය මහරජතුමාගේ ආභරණයන් වලට ශ්‍රී සකී මේ ලැබපු යුද ජයග්‍රහණය නිසා පූජා පවත්වනවා දැකලා රජෙක්ටත් වඩා බිරිඳකගෙන් ලැබෙන මේ හරසර නිසා වගේම Tamanගේ තාත්තගේ සෙනෙහස මතක් වෙලා සම්භාජි මහරජතුමාගේ ඇස් කඳුලින් තෙත් වෙනවා. ඉතින් එතකොට මහරජතුමා කියනවා සමහර වෙලාවට මට හිතෙනවා මටත් වඩා ඔයා මේ රාජ්‍යයේ අනාගතය ගැන හිතනවා කියලා. ඉතින් මේ විදිහට මරාठी රාජ්‍ය සතුටින් ඉතිරෙද්දී මෝගල් රාජ්‍යයේ සෙබළු Taman ලැබපු පරාජය දරා ගන්න බැරුව මරාඨීට hina වෙන්නේ උන් මොක්කුද කියලා. නමුත් මේ වෙලාවේ රාජ පුරුෂයෙක් ඇවිත් සම්භාජි බෝෂ්ලේ කියලා තවත් මරාठी සෙබළෙක් ආක්‍රමණයක් දියත් කරලා කියලා මොගල් අධිරාජ්‍යයා ඖරංසේක්ට කියනවා. මේ වෙලාවේ තමයි මොගල් අධිරාජ්‍යයට මතක් වෙන්නේ යම් විදිහකින් සම්භාජි රජතුමාව ඝාතනය කරන්න පුළුවන් වුණත් සම්භාජි රජතුමාගේ පුතා රාජාරාම් කියන්නේ ශිවාජී ඡත්‍රපති පෙළපතේ තවත් එක ප්‍රබල පුරුකක් කියලා. ඉතින් පොඩි කුමාරයෙක් වුණත් මේ කුමාරයාගේ තේජසත් මේ වෙලාවේ ඖරංශයට මතක් වෙනවා. ඉතින් මේ වෙලාවේ ආයමත් මාව කලකිරවන්න එපා කියලා ඖරංශයේ දෙවියන් යදිනකොට සම්භාජි සිංහාසනාරූඪ වෙලා ඉදිරි පාලන කටයුතු කොයි විදිහටද මෙහෙවන්නේ කියලා රාජකීය සභාව දැනුවත් කරනවා. මේකෙන් පස්සේ රාජකීය භෝජන සංග්‍රහයේදී සම්භාජි රජතුමාගේ මාමාවරුන් කිහිප දෙනෙක් ප්‍රසිද්ධියේම Tamanට කුඩා රාජ්‍යයන් වල බලය අවශ්‍යයි කියලා කියනවා. Tamanව ප්‍රාන්ත නායකත්වයට පත් කරන්න කියලත් මේ විදිහට නැවත නැවත කිව්වහම ශ්‍රී සකී මේකට විරුද්ධ වෙලා කියනවා ඒක නෙමෙයි අපේ අරමුණ. අපි එක එක රාජ්‍යයන් හදාගෙන බෙදුනොත් ස්වරාජ්‍යයක් ගොඩනැගීමේ සංකල්පය එතනම බිඳ වැටෙනවා කියලා. මේ අතරේ සෞරාබායි සුළුමව යුවරජු විදිහට Tamanගේ පුතාව පත් කරන්න කියලා සම්භාජි රජතුමාට විරුද්ධව මොගල් රාජ්‍යයේ රජතුමාගේ පුත් කුමාරයා අක්බර්ට සන්නසක් ලියවනවා. ඊළඟට මේ සන්නස රහසිගතව අක්බර්ට යවනවා. අක්බර් කියන්නේ මොගල් රජතුමාගේ ඔටුන්න හිමි කුමාරයා. නමුත් අක්බර්ගේ එකම අරමුණ තාත්තව මරලා රාජ්‍ය අයිතිය දිනා ගන්න. ඉතින් සෝරාබායි මේක අවස්ථාවක් කරගෙන අක්බර්ව මරාఠි රාජ්‍යයට විරුද්ධව සංවිධානය කරන්නයි හදන්නේ. ඒ විදිහට Tamanට සහාය දුන්නොත් සෝරාබායි පොරොන්දු වෙනවා Tamanගේ බලය පාවිච්චි කරලා මොගල් රාජ්‍යයට ප්‍රහාර දියත් කරන්න උදව් කරනවා කියලා. මොකද මේ වෙනකොට මොගල් රාජ්‍යයට ප්‍රබල අභියෝගයක් වෙන එකම රාජ්‍ය මරාठी රාජ්‍ය විතරක් නිසා. ඉතින් ඊළඟ දවසේ රාජ්‍ය සභාව රැස් වුණාම මේ සන්නස ලියපු ලිපිකරුවා වගේම සෞරාබායිගේ ස්වාමි පුරුෂයෙක් ඉන්නේ ගොඩක් බයින්. මේ අතරේ තමයි රාජපුරුෂයෙක් ඇවිල්ලා සම්භාජි මහරජතුමාට කියන්නේ අලි 3000ක් අශ්වය 50000ක් ලක්ෂ සංඛ්‍යාත මහ සෙබළුන් සමග මේසා විශාල සේනාවක් මේ වෙනකොට මොගල් රාජ්‍යයෙන් මරාठी රාජ්‍යයට ළඟා වෙමින් පවතිනවා කියලා. ඒ වගේම තමයි මොගල් රාජ්‍යයේ යුවරජ අක්බර් කුමාරයා Tamanව තනියම හම්බෙන්න කියලා සම්භාජි රජතුමාට සන්නසක් එවලා තියෙනවා කියලා. මේකත් එක්ක වහවහාම යලිත් සටන් බිමට යන්න සම්භාජි මහරජතුමා සූදානම් වෙනවා. මෙතෙන්දී සම්භාජි රජතුමා ශ්‍රී සකී බිසවගෙන් අහනවා ඔයාට පොඩ්ඩක්වත් බය හිතෙන්නේ නැද්ද මම තනිවම අක්බර්ව හම්බ වෙන්න යන එක ගැන කියලා. අන්න එතකොට තමයි ශ්‍රී සකී රජතුමාට පොඩ්ඩක් ළඟට එන්න කියලා කියන්නේ. මට බය ඔබතුමා ගැන නෙවෙයි අර අහිංසක අක්බර් කුමාරයා ගැන කියලා. මේකට මෝපුරා සිනහ උතුරන සම්භාජි කියනවා ඔයාට ඔය තරමට මං ගැන විශ්වාසයක් ආවේ කොහොමද කියලා. ඒකත් එක්කම සම්භාජි කියනවා කොයිතරම් ශක්තිමත් වුණත් පරදින්නත් පුළුවන් නේද කියලා. මේ වෙලාවේ ශ්‍රී සකී කියනවා පරදින්න බෑ ඔබතුමා අපහු වෙනකන් තව කෙනෙක් මග බලාගෙන ඉන්නවා කියලා. අන්න එතකොට තමයි රජතුමා දැනගන්නේ පුත් කුමාරයෙක් ශ්‍රී සකීගේ කුස පිළිසිඳගෙන කියලා. කොහොම නමුත් මේකෙන් පස්සේ සම්භාජි මහරජතුමා අක්බර් කුමාරයා එන්න කියපු තැනට තනියම පිටත් වෙනවා. සම්භාජි අක්බර්ට කියනවා තමුන්ට අවශ්‍ය රැකවරණය මෙහෙන් ලැබෙයි. ඒත් අපි සටන් කරන්නේ තමුන් වගේ තාත්තව මරලා කිරුළ දිනා ගන්න නම් නෙමෙයි. ස්වරාජ්‍යයක් උදෙසා
නිසා. ඒක නිසා සොයුරාබායි එක්ක එකතු වෙලා මරාති සෙබළුන්ට විරුද්ධව අතක් හරි ඉස්සුවොත් අන්න එදාට මරණය සිද්ධ වෙන්නේ මං අතින් කියලා. කොහොම නමුත් මේ වෙලාවේ සොයුරාබායි තමන්ට උපු සන්නස අක්බර් කුමාරයා සම්භාජි රජතුමාට පෙන්නනවා. තමන්ට විරුද්ධව තමන්ගේම පිරිස් මේ විදිහේ කුමන්ත්‍රණයක් කරනවා කියලා දැනගත්ත සම්භාජි රජතුමා නැවත මාලිගාවට පිටත් වෙන්නේ දැඩි කෝපයකින්. ඉතින් ඊළඟට මේ විදිහට සන්නසක් රාජකීය ලිපිකරුවා ලිව්වා කියන එක ශ්‍රී සකේ දැනගන්නවා. එම මොහොතේම ලිපිකරුවට ශ්‍රී සකේ මරණ දඬුවම නියම කරනවා. ඒ වගේම තමයි තමන්ගේම මාමාවරු උනත් ස්වරාජ්‍ය කියන යහපත් සංකල්පයට විරුද්ධ වෙන නිසා ඒ සියලුම මාමාවරුන් ඇතකුලවා පාගවා මරවන්නත් සම්භාජි රජතුමා කටයුතු කරන්නේ. ඉවත් කළ යුතු දේ තමන්ගේ ලෙයින් පැනනගුණත් ඉවත් කළ යුතුයි කියන කාරණාව සනාථ කරමින් මේ අතරේ තමයි තමන්ගේ රාජ්‍යයේ ලස්සනම නගරය බුරහාන්පුර සොහොන් පෙටියක් කරපු අවුරුදු 22ක් වෙන සම්භාජි රජතුමාගෙන් පලිගන්නතුරු ආයිම මම මේ කිරුල පළමින්නේ නැහැ කියලා මොගල් අධිරාජ්‍යයා අවුරාන්සේක් හිස් පරඳනා කිරුල ගලවලා සෙබළගේ අතට දෙන්නේ. ඉතින් ඊළඟට අවුරාන්සේගේ සේනාව භීෂණයේ පළවෙනි ඉලක්කයේ විදිහට එළුවන් බලාගන්න මරාති දැරියක්ව පණ පිටින් ගිනි තියලා පුලුස්සනවා. මේ දේවල් වගේම මරාති දේශ සීමාවේ සිද්ධ වෙන අති බිහිසුණු ක්‍රියාකලාපයන් දේශසීමා සෙබළෙක් වහාම ගිහින් සම්භාජි රජතුමාට කියනවා. මේ වෙනකොට මෝගල් සේනාව ගම්බිම් ගිනි තියනවා. අපි අත්පත් කරගත්තු ඩක්කන් නගරයේ ගස්වල කොළ වෙනුවට කොළ ගානටත් වැඩියෙන් තියෙන්නේ මරලා එල්ලපු මිනි විතරයි. ගංගාවල වතුර වෙනුවට ගලාගෙන යන්නේ මිනිත් එක්ක රතු රුධිරය. මරාති පොඩි දරුවන්ව අගල්වල ගිල්වනවා. මහලු මිනිස්සුන්ට පහර දෙමින් ස්ත්‍රීන් දූෂණය කරමින් ගම්බිම් වනසනවා. ඉතින් මේකත් එක්ක තමයි වහාම ක්‍රියාත්මක වෙන සම්භාජි රජතුමා මරාති රාජ්‍යාවට දේශ සීමාවන් අධ්‍යයනය කරමින් සෙබළුන්ට උපදෙස් දෙන්නේ සුවිශාල සේනාවක් තියෙන මෝගල් රාජ්‍යයට පහර දෙන්න තමන්ගේ සේනාංක විතරක් නෙමෙයි සූක්ෂම යුදෝපක්‍රමත් අවශ්‍යයි කියලා. ඉතින් මෙතනදී ගරිල්ලා සටන් ක්‍රමවලට අනුව උපාය ක්‍රම භාවිතා කරමින් දක්කන් කෝනාපූර් උතුරු බ්‍රිහාර් ක්‍රමෙන් තමන් අතට පත් කරගත යුතු ආකාරය සම්භාජි රජතුමා සේනාවට විස්තර කරනවා. ඉතින් මේ යුද්ධයට පිටත් වෙන්න කලින් සම්භාජි මහරජතුමාට අභියෝගයක් වුණ සොයුරාබායි සුළුමව අසනීප වෙනවා. ඉතින් මේකෙන් පස්සේ සම්භාජි යුද බිමට යන්නේ ශ්‍රී සකේගේ ආශිර්වාදයත් එක්ක. සම්භාජි යුද පෙරමුණට නායකත්වයේ දෙද්දී ශ්‍රී සකේ රාජ්‍යයේ අනෙකුත් කටයුතු මෙහෙවන්නේ ආදර්ශමත් රාජකීය බිසවක් විදිහට වගේම ගොඩනැගෙන නව ස්වරාජ්‍යයට අවශ්‍ය ආර්ථික සමාජීය පසුබිම ඉතා මනමින් සකස් කරමින් මේ අතරේ දරුණු සටන් ගණනාවකින් පස්සේ නැවත මරාති දේශයට සම්භාජි පැමිණෙන්නේ සුළුමවගේ මරණය සැලවුණාම ඒකේ අවසන් කටයුතු සිද්ධ කරන්න. මේකෙන් පස්සේ නැවත සටන් බිමට යන සම්භාජි රජතුමා දක්කන් කෝනාපූර් ප්‍රධාන නගරවල සිරගත කරලා ඉන්න සියලුම සිවිල් වැසියන් මොදා ගන්නවා. ඒ වගේම තමයි මෝගල් රාජ්‍යයේ සේනාධිපතිම විතරක් ඉදිරි කරලා අනිත් සියලුම සේනාව සමූල ඝාතනය කරලා පණිවිඩයක් යවනවා මෝගල් අධිරාජ්‍යයට සේනාව අවසන් කරා කියලා. මේකෙන් වියරු වැටෙන මෝගල් අධිරාජ්‍යයා සේනාධි නායකයව ගෙල සිර කරලා ඝාතනය කරනවා. මේ අතරේ සටන යම් තාක් දුරට ජයග්‍රහණය කරපු සම්භාජි රජතුමා නැවත මරාතිවලට ඇවිත් ඉදිරි සටන් ගැන රාජසභාව දැනුවත් කරනවා. මේ වෙලාවේ රාජසභාවට දුවගෙන එන රාජකීය පණිවිඩකරුවෙක් සඳහන් කරනවා මරාති සේනාධිපති සටන් බිමේදී මිය ගියා කියලා. මේකෙන් සහෝදරයෙක් නැති වුණාටත් වඩා ලොකු කම්පාවකට පත්වෙන මරාති අධිරාජ්‍යයා ස්වරාජ්‍ය වෙනුවෙන් දිවිපොදුපු ඒ අභීත සෙන්පතියට ගෞරවයක් විදිහට වහාම යලිත් සටන් දියත් කරලා තමන්ගේ බලය තහවුරු කරගන්න තීරණය කරනවා. මේකෙන් පස්සේ තමයි සම්භාජි යලිත් සටන් බිමට පිවිසෙන්න තීරණය කරන්නේ ඒ දීර්ඝ සටනකට මුහුණ දෙන බලාපොරොත්තුවෙන්. මේ වෙලාවේ යුවරජ කුමාරයා තමන්ගේ පියාණන් සම්භාජි රජතුමාට කියනවා මමත් ඔබ සමග මේ පාර සටන් බිමට එන්නම් කියලා. නමුත් සම්භාජි සැකින් වගේ බලපු නිසා යුවරජ කුමාරයා අහනවා පියාණනි ඔබට මම විශ්වාස නැද්ද කියලා. එතකොට සම්භාජි රජතුමා කියනවා ඔබ මෙහි රැඳී සිටින එක මගේ රාජ්‍යයට ආරක්ෂාවක්. මා සමග පැමිණෙනවාට වඩා කුමරුණි කියලා. ඉතින් අන්න ඒ විදිහට තමයි අනාගත පරපුරේ භාරකාරීත්වය පුංචි කුමාරයාට සහ ශ්‍රී සකේ රජුණට භාර කරලා සම්භාජි මහරජතුමා යලි සටන් බිමට පිවිසෙන්නේ. සියලුම ප්‍රාන්ත නායකයන් රැස් කරන සම්භාජි රජතුමා ಭಾರತೀಯ වෙනසූ මෝගල් රාජවංශය සහ මුලින් උපුටා දැමිය යුතුයි කියලා ගර්ජනා කරන්නේ සෙබළුන්ගේ උදතද තව තවත් වැඩි කරමින්. නමුත් මේ අතරේ දේශ සීමාවට එන මෝගල් සෙබළු දෙන්නෙක් මරාති සෙබළු දෙන්නෙක්ට කියනවා මරාති රාජකීය යුද රහස් හෙළි කළොත් මෝගල් රාජ්‍යයේ ප්‍රාන්ත දෙකක් ඔබ නමින් පවරනවා කියලා.
ඉතින් මේ විදිහට මේ අය ඔත්තු සැපීමත් සමග තමයි මෝගල් සෙබළුන් සම්භාජී රජතුමා රැඳිලා ඉන්න සංගමීර කඳවුර පැත්තට කෙටි පාරකින් පිටත් වෙන්නේ. මේක ප්‍රධාන මාලිගාවේ ඉන්න මරාති සෙබළු දැක්කත් මෝගල් සෙබළුන්ට පෙර සංගමීර වෙත ළඟා වෙන්න මරාති සෙබළුන්ට කිසිම අවස්ථාවක් නැහැ. මොකද මේ වෙනකොටත් මෝගල් සෙබළුන් කෙටි මාර්ග සියල්ලම අවහිර කරලා අවසන් නිසා. ඒ වගේම තමයි මෝගල් සෙබළුන් දැනගන්නවා සංගමීර වල සම්භාජී රජතුමා ඉන්නේ 150ක් වගේ සුළු සෙබළු සංඛ්‍යාවක් එක කියලා. මේකත් එක්ක හදිසියෙම සිද්ධ වන මෝගල් පහර දීම නිසා අතිශය කැළඹීමට පත්වන මරාති සෙබළුන් සිවුකොන වාහල් දොරටු වසා දමලා සම්භාජී රජතුමාට දන්වනවා වහාම මෙතනින් සටනු නවත්වලා පසුබහින්න කියලා. නමුත් බල්ලෙක් වගේ නැට්ට හකුලගෙන පසුබහිනක ප්‍රතික්ෂේප කරන සම්භාජී රජතුමා සිංහෙක් වගේ ඉදිරියට යන්න ඕනේ කියලා සෙබළුන්ව කුළු ගන්වනවා. මේ අතරේ වාහල් දොරටු කඩාගෙන ඇතුළට එන මෝගල් සේනාව මරාති මාලිගයට ඇතුල් වෙනවා. සම්භාජිත් මේ වෙලාවේ මුහුණට මුහුණ සෙබළුන් එක්ක සටන් කරනවා. නමුත් මේ මොහොතේ සම්භාජි වට කරගෙන සිය දහස් ගණනක් මෝගල් සෙබළුන් ඉන්නවා. එක මොහොතකදී මෝගල් සේනාව සම්භාජිට හිස ඔසවන්න ඉඩ නොදී පලිහ වලින් යටට නිරපනවා. ඒත් සම්භාජි Tamanගේ කඩුවෙන් මෝගල් සෙබළු කීතු කරලා යලි හිස ඔසවලා තනියම සටන දියත් කරනවා. මේ වෙලාවේ දක්ෂතම සෙබළු එකා දෙන්න සම්භාජි ඉස්සරහම මේ යන්නේ. සම්භාජිට අවසන් ආචාර්ය පිරිනමලා මේ දේවල් වලින් වියරු වෙටන සම්භාජි දම්වැල් කෙනිස්සකින් මෝගල් සෙබළු එක පොකුරට ඉරා දමනවා. මේ අතරේ මෝගල් සෙබළු යදම් අරගෙන ඇවිත් තනිව සටන් වදින සම්භාජිගේ දෑතම විලංගු දානවා. ඒ විලංගු දෑත්වලිනුත් සම්භාජි මෝගල් සෙබළුන් අභිබවා යද්දී මිලේච්ච මෝගල් සේනාව සම්භාජිගේ ඇඳුම් ඉරා දමනවා. මේ අතරේ සිහිසුන්ව හිටිය මරාති සෙබළෙක් එක පාරටම නැගිටලා මගේ රජුණී කියලා වේදනාවෙන් කෑගහද්දිම මෝගල් සෙබළුන් මේ සටන්කාමියත් අවසන් කරන්නේ මරාති සේනාව සමූල ඝාතනය සම්පූර්ණ කරමින්. ඉතින් මේ වෙලාවේ මෙතනට එන මෝගල් සේනාධිනායකයන් දෙන්න අවසන් වශයෙන් තේරුම් ගන්නවා මරාති නායකයා සම්භාජිව අල්ලගත්තට පස්සේ දැන් සටන මෙතන අවසන් කියලා. ඉතින් මොවුන් නියම කරනවා සම්භාජිව මෝගල් මහරජ මාලිගාවට ගේන්න කියලා. ඉතින් මේකත් එක්ක තමයි සන්නාසියෙක් ඇවිල්ලා ඖරංගසීබ් අධිරාජයාට නිල වශයෙන් දැනුම් දෙන්නේ සම්භාජි සිරබාරයට ගත්ත සටන අවසන් කියලා. මේකත් එක්කම මුළු මෝගල් අධිරාජ්‍යම ප්‍රීතියෙන් කැළඹෙද්දී මරාති රාජකීය බිසව ශ්‍රී සකී දැනගන්නවා තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා අනතුරක කියලා. මේ වෙලාවේ රාජාරාම් යුවරජ කුමාරයා තමන්ගේ පියාණන්ව බේරගන්න සටන් සංවිධානය කරගෙන මෝගල් අධිරාජ්‍ය ආක්‍රමණය කරන්න අවසර ඉල්ලනවා. පුංචි වුණත් පියාණන් ඉන්නේ අනතුරක කියන එකත් එක්ක මේ කුමාර හිත කැළඹෙද්දී රාජපුරුෂයන් මේ ගමන වළක්වන්නේ මේ වනකොට මරාති මාලිගයටත් මෝගල්වරුන් ප්‍රහාර එල්ල කරන්න පටන් අරගෙන තියෙන නිසා. මේ අතරේ මෝගල් රාජ්‍ය ඉදිරියට අභීත සිංහ නායකයෙක් වුණ සම්භාජි මහරජතුමාව උඩුකය නිර්වත් කරලා දෑත්වලට දෙපාවලට විලංගු දාලා ඇදගෙන එනවා. පපුව පසාරු කරපු ඒතර පහරවල් කඩු පහරවල් උනත් දරාගෙන අඩුවක් නැති මේක ගර්ජනාත් එක්ක ඉදිරියට එන මේ රණ ශූරයව දකින මෝගල් සෙබළු බියෙන් සලිත වෙනවා. කොහොම නමුත් මෝගල් සෙබළුන් ඊළඟට සම්භාජි රණ ශූරයව මණ්ඩපයකට තියලා විලංගු දානවා. මෙතනට එන ඖරංගසීබ් සම්භාජිට කියනවා අවුරුදු 9ක් මම මේ මොහොතේනකන් බලාගෙන හිටියා කියලා. මේ වෙලාවේ සම්භාජි කියනවා Taman එක්කම අත්අඩංගුවට ගත්තු සේනාධි නායකයාට මුන්ගේ වියරු සතුට වැඩි කරන්න කවියක් කියලා අපි නිර්භීත බව පෙන්වන්න කියලා. එතකොටම මේ සෙන්පතිය යුද කවියක් කියනකොට මෝගල් සේනාධි නායකයා කියනවා මුගේ මස් අපේ බල්ලන්ට කන්න දීලා ඉවරයක් කරන්න කියලා. එතකොටම මරාති සේනාධි නායකයා කියනවා මගේ මස් උඹලගේ බල්ලුන්ට විතරක් දීපියව්. අඩුම තරමින් උන්ට අවංකකම ලෙව කන්නවත් හම්බ වෙයි කියලා. ඉතින් මේ විදිහට මරාති සේනාධි නායකයා අවසන් මොහොත වෙනකම්ම මරාති දේශයේ අභීත සටන්කාමී ගුණය විදහා දක්වද්දී සම්භාජි රජතුමා ළඟට එන මෝගල් අධිරාජයා අහනවා මෙච්චර ශක්ති සම්පන්න පුරුෂයෙක් ජීවිතය දීලා ආරක්ෂා කරන්න හදන ස්වරාජ්‍ය මොකක්ද? කෝඹේ ස්වරාජ්‍ය කියලා. අන්න එතකොට සම්භාජි රජතුමා ගරුවෙන් කියනවා සහද්‍රී කඳුවල, ගෝදාවරියේ රැලිවල, රායිගාඩ් පස්වල, ජයභවානිගේ දෙපතුල්වල හැම මරාටියෙක්ගේම ලේවල මම පැල කරපු අවංකකමයි ස්වරාජ්‍යයේ ජාතික සංකල්පයයි තියෙනවා. ගිහින් බලපන් කියලා. ඔබ ඔය නැති කරන්න හැදුවට ඒක රාජ්‍යයක්වත් භෞතික දෙයක්වත් නෙමෙයි. ඡත්‍රපති ශිවාජී මහරජගේ සිතුවිල්ලක් කියලා.
ඉතින් මරණය ඇස් ඉදිරිපිට පෙනී මරාති රජතුමා මේ විදිහට සිංහනාද පවත්වන එක මොගල් අධිරාජ්‍යයට වහ කදුරු වෙනවා. මේකත් එක තමයි මොගල් අධිරාජ්‍යය කියන්නේ. මූට මරණය ඉල්ලලා හිඟා කනකම් වද දීපන් සෙබළුනේ කියලා. නමුත් එතනදී සාම්භාජි රජතුමා කියනවා මරාති රණශූරයෝ වෙන අපි මරණය හමුවේ සලබක් පළඳගෙන නටනවා මිසක් උඹලා වගේ මරණය ඉස්සරහා බය වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊළඟට පෙන්නනවා රාත්‍රී කාලයේ සෙබළු රැකවරණය මැද ඉන්න චන්දයෝගා අමාත්‍ය සහ සාම්භාජි රජතුමා කතා කර ඉන්නකොට චන්දයෝගා අමාත්‍යව විතරක් යදම් වලින් ලිහලා අරගෙන යනවා. ඉතින් මේ වෙලාවේ සාම්භාජි රජතුමා කියනවා මිතුරු අමාත්‍ය ඔබේ හඬ නැසී යනතුරුම අවසන් මොහොත වෙනකම්ම ඔබේ සටන් ගීත මට ඇසෙන්න ඕනි කියලා. ඉතින් සාම්භාජි රජතුමා ගීතවලින් ප්‍රශ්න අහනකොට මරාති රජ වංශය ඉතිහාසයේ රන් අකුරින් ලියන ඔබගේ සතරන්ගේ ලේවල තුවාලවල ගෑවෙන ලුණු මම වෙන්නම් රජතුමනි කියලා අවසන් වරට ඔබේ අධිෂ්ඨානය දිනේවි කියලා චන්දෝකා ඇමතිතුමා තමන්ගේ මිතුරාට වගේම හෘදයාංගම රජතුමාට සමුදෙනවා. ඉතින් ඊළඟට මෝගල් සෙබළ කඩුපහරකින් චන්දයෝගා අමාත්‍ය මිය යනවා. ඊළඟ දිනේ මෝගල් සෙබළුන් සම්භාජි රජතුමාට අමානුෂික වදහිංසා දෙමින් එහි පළමු පියවර ලෙස නියපොතු අමුවේම ගලවා දමනවා. මේ මොහොතේ මේ වේදනාව රාජකීය බිසව ශ්‍රී සකේගේ හදවතටම දැනෙනවා. ඊළඟට රාත්‍රී කාලයේ සම්භාජි මේ වේදනාවන් දරාගෙන මද සිනහවකින් මුහුණ සරසාගෙන ශ්‍රී සකී ගැන හිත ඉන්නවා. මේක දකින ඖරාන්සේක් මෙච්චර වද දීලත් සම්භාජිගේ ඇස්වල මරණ බයක් ගෑවිලාවත් නැති නිසා සෙබළුන්ට අණ කරනවා සම්භාජිගේ උරපතු පපුව කඩුවලින් නැවත ඉරා දමලා ඒ අලුත උණුලේ ගලන තුවාලවල වෙඩිලුණු තවරන්න කියලා. නමුත් මෙහෙම කරලවත් සම්භාජිගේ ඇස්වල බයක් තියා වේදනාවක්වත් අඩුම එක කේන්ද්‍රයක්වත් පිට වෙන්නේ නැහැ. ඉතින් මේ නිසාම ඖරාන්සේක් අණ කරනවා ඒ දිලිසෙන නිර්භීත ඇස්වල රත් කරපු ගෙනියම් යකඩ කූරු වලින් සිදුරු තියන්න කියලා. ඉතින් මේ අතරේ ශ්‍රී සකී ප්‍රේමණීය සම්භාජිකේ දෙනෙත්වල මන මෝහනීය කාන්තිය මතක් කරමින් ඒ දැස් ඉගිල්ලුවොත් ඒ වේදනාව දැනෙන්න එපා කියලා තමන්ගේ ධර්මපති වෙනුවෙන් යාඥා කරනවා. ඊළඟ දවසේ සම්භාජි ළඟට එන ඖරාන්සේක් කියනවා මොගල් අධිරාජ්‍ය පැත්තට එකතු වුණොත් ජීවිතේ වෙනස් වෙයි කියලා. නමුත් එතකොට සම්භාජි අනේක විද වද වේදනා දරාගෙන කියනවා ඔබ මාව මැරුවත් මං මේ පැත්තට කවදාවත් එකතු වෙන්නේ නැහැ. මගේ ආගම වෙනස් කරන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි ඔබ අද මාව බල්ලෙක් වගේ මැරුවත් මරාठी රාජ්‍යයේ හැම ගෙදරකම මගේ නිර්භීතකමෙන් තවත් සම්භාජිලා ශිවාජිලා දහස් ගානක් උපදී. ඒත් උඹගේ මරණයෙන් පස්සේ මොගල් අධිරාජ්‍ය පිරිහෙයි කියලා මේ දේවල් එක්ක වියරු වැටෙන ඖරාන්සේක් සම්භාජි මහරජතුමාගේ දිව පන පිටින් උගුල්ලනවා. මේ සිදුවීමෙන් පස්සේ සම්භාජි රජතුමාගේ අවසානයේ සටහන් වෙන බව දන්න නිසාම මේක ඉවෙන් වගේ දැනගන්න ශ්‍රී සකී මරාठी රාජ්‍යයේ නව තනතුරට යුවරජ රාජාරාම් කුමාරයව පත් කරනවා. ඉතින් ඊළඟ දවසේ ඖරාන්සේක්ට මේ ආරංචිය ලැබුණාම ඖරාන්සේක් පළවෙනියටම කරන්නේ මේ සන්නසගෙන ආපු රාජපුරුෂයාගේ පපුවටම ඇනලා මරණ එක. ඊළඟට වියරුවෙන් වගේ කෑ ගහනවා ශිවාජිට වගේ මටත් පුතෙක් හිටියානම් හින්දුස්තානිය විතරක් නෙමෙයි මේ මුළු ලෝකේම අගරජ මම වෙයි කියලා. නමුත් ඖරාන්සේක් පැල කරපු බීජවල අස්වැන්නම තමයි ඖරාන්සේක්ට ලැබෙන්නේ. ඖරාන්සේක්ලා පැල කරේ Tamanගේ තාත්තව හරි මරලා කා කොටාගෙන බලය විතරක් තහවුරු කරගන්න එක. ඉතින් මේ වෙලාවෙත් තණ්හාවෙන් බියර වැටෙන ඖරාන්සේක් පපුව පැලෙලා මෙතනම මිය යද්දී මොගල් අධිරාජ්‍යයේ බිඳවැටීම ආරම්භ වෙනවා. ඒ වගේම ඊළඟ දිනේ අලුයම් කාලයේ අනේක වද වේදනාවන් විඳලා ස්වරාජ්‍ය කියන සියලු ජනයාට යහපත සලසන අරමුණ වෙනුවෙන් සටන් වැදුණු අභීත රණශූරයා අවසන් හුස්ම වාතලයට මුසු කරනවා. ඉතින් මේ වෙලාවේ සම්භාජි මහරජතුමාගේ ලේ තැවරිලා ඒලේ කළු පැහැයෙන් ගල්ුණ සිරුර උදැසන හිරුවෙලියත් එක්ක දඹරන් පිළිමයක් වගේ දෙලිසෙද්දී නව ස්වරාජ්‍යයකට අරුණලු පායනවා. ඉතින් ඔන්න ඔය විදිහට දෝෂිත පාලනයට එරෙහිව ඒ වගේම මුස්ලිම් ආගම පමණක් පවත්වන්න ඕනේ කියලා මොගල්වරු ගොඩනගන්න හදපු බලය බිඳවට්ටලා හින්දුස්තානය පුරා විවිධ ආගම් විවිධ සංස්කෘතීන් එකතු වන මහා සංස්කෘතියේ පදනම මේකත් එක්කම ගොඩනගෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට 2025 රිලීස් වුණ චාව කියන මූවී එක අවසන් වෙනවා. ඉන්දියාවේ අවුරුදු දසදහස් ගණනක් තිබුණ මොගල් අධිරාජ්‍ය බිඳවට්ටලා අදටත් ඉන්දියාව තුළ විදේශිකයන් පවා විශ්මිත කරන විවිධ භාෂාවන් විවිධ රාජ්‍ය සංස්කෘතීන් විවිධ ආහාර රටාවන් ගොඩනගෙන්න මූලික පදනම දැම්මේ
මෙන්න මේ ඡත්‍රපති ශිවාජී මහරජතුමාගේ සහ සම්භාජී රජතුමාගේ මේ අභීත සටන. ඉතින් ඔවුන් ජීවිත පූජාවෙන් දිනාදුනුවේ සංස්කෘතිය තමයි අද ඔවුන්ට මහා උරුමයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එක ගැනත් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.